Sri Lanka's long-range patrol have mastered the art of invisibility. The recruits are in the middle of a stalking exercise. They need to crawl 450 meters to an enemy camp and eliminate a hostile target unseen. To do that, they have to cross 3 defense lines secured with barbed wire. They have 4 hours to complete the exercise. Recruit 52 is leading his team through the long grass. He's injured his arm and it's swollen. ශාරීරික ඕන දෙයක් දරා ගන්න පුළුවන්. නමුත් ශරීරයේ මොකක් හරි කොටසක් අප්‍රාණික වුණොත් ඒ කියන්නේ තුවාල වුණොත් එහෙම ඒ දේ දරා ගන්න ටිකක් අමාරුයි. ඒ කියන්නේ මානසිකව ගොඩක් වැය කරන්න ඕනේ මේ දෙකට. හැමතිස්සෙම හිත කියන්නේ කොහොම හරි පාඨමාලාව කරන්න කියලා. 3 hours into the stalking exercise, Recruit 52's team has made it to within 150 meters of their target. අන්න ඔය ටීම් එකක් ඉන්න අන්න ඒක. ඕක. ඔය ටීම් එක ගන්න. පස්සට ගන්න. His front men have been spotted. ඔයාලා යා දෙන්න එළියට යනකොට මොන හරි ඉන්සිඩන්ට් එකක් වුණා නම් දැන් ගන්න දෙන්නෙක් නැහැ. ලයින් එක පයින්නට ගන්න කවුරුත් නැහැ. ඇයි තීරණය කරේ ඉදින විතරක් යවන්න. තේරුණාද? රයිට් දැන් නැවත ටීම් එක අරගෙන නැවත මෙතන ඉඳලා මූව් වෙන්න ඕන. පැහැදිලිද ටීම් එකට? ආ රයිට් ටීම් එකම මූව් වෙන්න ඕන. ටීම් එක මූව් වෙලා අපි කලින් ආපු ඒ කියන්නේ කාලගුණ තත්ත්වයේ වගේ නෙවෙයි දැන් රස්නේ වැඩි. ඊට පස්සේ මාංශය වැඩි ටීම් එකටම. ඉතින් නැවතත් ලයින් එක ක්‍රොස් කරන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා ටීම් එකට. තව විනාඩි 15ක් වගේ ප්‍රමාණයක් තමයි ඉතුරුලා තියෙන්නේ. මේ යන ස්පීඩ් එකට ගියොත් එහෙම සාමාන්‍යයෙන් විනාඩි 30ක් විතර යනවා ඒ කට්ටියට කාලය ගත වෙනවා. The clock is ticking for Recruit 52's team. They reach the end with 1 minute to spare.